බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය වගේම මුළු ලෝකයේම ලොකු කතාබහක් ඇති කරන නම. හමුදා සොල්දාදුවෙක් විදියට පටන් අරන් තානාධිපතිවරයෙක් වෙලා අන්තිමේදී දේශපාලන යෝධයෙක් වුණු මෙතුමා කොහොමද මෙච්චර කාලයක් බලයේ හිටියේ? ඔහුගේ මේ ආන්දෝලනාත්මක පාලනය පිටුපස තියෙන ඇත්ත කතාව මොකක්ද? අද ඉන්න නෙතන්යාහු ගැන තේරුම් ගන්න නම් අපි කතාව මුල ඉඳන් පටන් ගන්න ඕනේ. 1949 දී ඊශ්‍රායලයේ බිහි වෙලා හරියටම අවුරුද්දකට පස්සේ ටෙල් අවිව් නුවර ඉපදුන බිබි හැඩගැහෙන්නේ හරිම බලගතු පවුල් පසුබිමක් එක්ක. ඔහුගේ තාත්තා බෙන්සියොන් නෙතන්යාහු ප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් සහ දැඩි මතධාරියෙක්. ශක්තිමත් යුදෙව් රාජ්‍යයක් ගැන විශ්වාස කරපු කෙනෙක්. මේ මතවාදය පොඩි කාලේ ඉඳන්ම බෙන්ජමින්ගේ ඔළුවටත් කාවැදුනා. ඒත් නෙතන්යාහු පොතේ ගුරුත්මය විතරක් උනේ නැහැ. ඔහු රණශූරයෙක්. 1967 දී ඔහු ඊශ්‍රායලයේ විශේෂ බලකාය වන සයරෙට් මල්කාල් එකට බැඳුණා. ගුවන් යානයක් පැහැර ගැනීමක් වගේ හරිම භයානක සහ ත්‍රාස්‍යජනක මෙහෙයුම් ගණනාවකට ඔහු සම්බන්ධ වුණා. හමුදාවෙන් තමයි ඔහුගේ ජීවිතේ හැඩගැහුණේ. ශක්තිය තමයි ඊශ්‍රායලයේ පැවැත්මට තියෙන එකම දේ කියන විශ්වාසය ඔහුට ලැබුණේ එතනින්. හමුදා සේවයෙන් පස්සේ නෙතන්යාහු ඇමරිකාවට ගිහින් MIT විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ඔහුගේ චතුර ඇමරිකානු උච්චාරණය සහිත ඉංග්‍රීසි භාෂා හැකියාව පස්සේ කාලෙක ඔහුගේ දේශපාලන ගමනේ ප්‍රබලම ආයුධයක් බවට පත් වුණා. ඔහුගේ දේශපාලන ගමන හරිම වේගවත්. 1980 ගණන් වෙද්දී ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපතිවරයා බවට පත් වුණා. තමන්ගේ තර්කානුකූල කතා විලාසයෙන් ඔහු මුළු ලෝකයම වශී කරා. බටහිරට ඔවුන්ගේම භාෂාවෙන් කතා කරලා ඔවුන්ගේ අවධානය දිනාගන්න පුළුවන් අලුත්ම විදිහේ ඊශ්‍රායල නායකයෙක් විදිහට ඔහු ප්‍රසිද්ධ වුණා. 1996 දී ඔහු ඊශ්‍රායල් ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයා බවට පත් වුණා. ඔහුගේ පළමු පාලන කාලයේ ටිකක් ගැටලුකාරී වුණත් ඒක ඉස්සරහට එන්න තියෙන දේවල් වල පෙරවදනක් විතරයි. 2009 දී නැවත බලයට ආවට පස්සේ ඔහු ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් වාර්තාගත කාලයක් බලයේ රැඳී සිටියා. එතකොට මොනවද නෙතන්යාහුගේ බලයේ තියෙන ප්‍රධාන කුළුණු? පළවෙනි එක ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති. ඊශ්‍රායල් ආර්ථිකය නිදහස් කරලා රට විශාල දියුණුවකට ගෙනාවා කියලා ඔහුට ගෞරවය හිමි වෙනවා. ඒ නිසාම ඔහුට මිස්ටර් ඉකොනොමි කියන නමත් පටවැදෙනවා. දෙවැනි එක ජාතික ආරක්ෂාව ගැන ඔහුගේ නොසැලෙන අවධානය. සතුරන්ගෙන් විශේෂයෙන්ම ඉරානයෙන් රට ආරක්ෂා කරන්න පුළුවන් එකම 나යකයා තමන් කියලා ඔහු නිතරම පෙන්නවා. 2015 දී ඇමරිකානු කොංග්‍රසය අමතලා ඔබාමාගේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට එල්ලිපිටම අභියෝග කරපු කතාව ඔහුගේ දේශපාලන නාට්‍ය කලාවේ හොඳම උදාහරණයක්. තුන්වෙනි එක තමයි ඔහුගේ පුදුමාකාර දේශපාලන උපායශීලීත්වය. කොයිතරම් සංකීර්ණ සභාගාණ්ඩු වුණත් ඒවා හදාගෙන පවත්වාගෙන යන්න ඔහුට පුදුම හැකියාවක් තියෙනවා. ඔහු දේශපාලන ගේම් එකේ දක්ෂයෙක්. වෙන ඕනෑම දේශපාලකයෙක් ගෙදර යවන්න තිබුණු කුණාටු ගණනාවකින් ඔහු බේරිලා තියෙනවා. ඒත් නෙතන්යාහුගේ මේ දීර්ඝ පාලනය මල් අතුරුප පාරක් වුණේ නැහැ. ඒක ගැඹුරු මතභේද සහ බෙදීම් වලින් පිරීලා තිබුණා. ඔහුගේ විරුද්ධවාදීන් චෝදනා කරන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල බලය හැල්ලු කරා කියලයි. විශේෂයෙන්ම 2023 දී අධිකරණයේ බලය අඩු කරන්න ගෙනාවු සැලැස්ම ඊශ්‍රායල් ඉතිහාසයේ දැවන්තම විරෝධතාවලට හේතු වුණා. ඊළඟට පලස්තීනය සමග තියෙන නිමක් නැති ගැටුම. අරාබි රටවල් කිහිපයක් සමග ඒබ්‍රහම් ගිවිසුම අත්සන් කරලා සම්බන්ධතා ගොඩනගා ගත්තන් ඔහුගේ ආණ්ඩුව බටහිර යුරේ ඊශ්‍රායල් ජනාවාස පුළුල් කරා. ඒක රාජ්‍ය දෙකක විසඳුමකට තියෙන ලොකුම බාධාවක්. ඒ වගේම 2023 සිට 2025 දක්වා පැවති ගාසා යුද්ධය. හමාස් ප්‍රහාරයෙන් පසුව ඇති වූ මේ විනාශකාරී යුද්ධය ඊශ්‍රායලයට ලොකු බලපෑමක් කළා. මුලදී බොහෝ දෙනෙක් ඔහු වටා එකතු වුණත් යුද්ධය නිසා ඔහුගේ නායකත්වය සහ ආරක්ෂක ප්‍රතිපත්ති ගැන ලොකු ප්‍රශ්න කිරීමක් ඇති වුණා. එතකොට මොකද්ද බෙන්ජමින් නෙතන්යාහුගේ උරුමය? ඔහු ඊශ්‍රායලයේ මහා ආරක්ෂකයාද? රටේ ආර්ථික සාර්ථකත්වයේ නිර්මාතෘවරයාද? එහෙමත් නැත්නම් තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පළුදු කරපු බෙදීම් ඇති කරපු නායකයෙක්ද? ඇත්ත කතාව හැමදාම වගේ හරිම සංකීර්ණයි. ඔහු කියන්නේ අති දක්ෂයෙක්. දැවන්ත අභිලාෂයන් තියෙන තමන්ගේ රටේ නොමැකෙන සටහනක් තිබු නායකයෙක්. 2025 මැදභාගයේ වෙද්දී ඔහු ඊශ්‍රායල් දේශපාලනයේ කේන්ද්‍රීය චරිතයක්. එක දෙයක් නම් පැහැදිලි. දශක ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයේ කතාවේ කේන්ද්‍රය වුණේ බෙන්ජමින් නෙතන්යාහු. ඔහුගේ කතාව තේරුම් ගැනීම නූතන මැද පෙරදිග තේරුම් ගැනීමට අත්‍යවශ්‍යයි.
ඔයාලා බෙන්ජමින් නෙතන්යාහු ගැන මොනවද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ බලවත් නායකයන් ගැන ගැඹුරින් කරුණු දැනගන්න කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.